එඩි බ්‍රිජ් ශ්‍රී ලංකා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි කලින් කතා කරාවේ ඉතාලියට ඇප්ලයි කරනකොට ඉතාලි ගවර්න්මන්ට් එක මුල් වෙච්ච වෙබ් පෝටල් එකක් තියෙනවා. ඉතින් මේ වෙබ් පෝටල් එකේ හැටියට ස්ටෙප් 10ක ගමනක් තියෙනවා ඉතාලි අධ්‍යාපනය ගැන. ඉතින් ඒකෙදී අපි මේ අද කතා කරන්න යන්නේ කොහොමද යුනිවර්සිටි එක නැත්නම් යාළුවා පළවෙනි ස්ටෙප් එක මේකම තමයි කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරන්නේ කියලා. ඉතින් ඇත්තටම මම ප්‍රෝග්‍රෑම් එකකට වඩා යුනිවර්සිටි එකක් ප්‍රෝග්‍රෑම් එකක් ඔක්කොම සිලෙක්ට් කරන එක ගැන තමයි මේ කතන්දරේ ගේන්න ඉන්නේ. ඉතින් ඒකේ මේක පියවර 10ම මම කතා කරන අතර පියවර 10 කියන්නේ මෙම පියවර 10 වීඩියෝ 10කින් එන්නේ නැහැ. මේක ඇත්තටම ලංකාවට ගැලපෙන ප්‍රොසෙස් එකක්, ලංකාවට ගැලපෙන ඩොකියුමන්ට් හදාගන්න කොහොමද කියලා ඒ විදිහට කතාව ගේනවා. එහෙනම් අපිව තවතාවක් ඉල්ලුවා අපිත් එක්ක රැඳිලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න වටිනාකමක් තියෙනවා නම් වෙන කාට හරි මේක ලබා දෙන්න. මොකද මේක බලන ඔයාලට නැතුණත් වෙන කාට හරි මේක වටිනා වෙන්න පුළුවන්. හරි. ඉතින් මේක මෙහෙම යාලා පළවෙනි ස්ටෙප් එකෙන් මෙයාලා පටන් ගන්නේ මම වගේ ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගන්න. ඒක යාලා දැන් මෙහෙම කවුරු හරි ඉතාලියේ කෙසේ වෙතත් ඕන රටක දාද්දි මේ තාමාන්ට අයිඩියා එකක් නැත්තම් හෝ කොහොමද මේ සමහරක් වෙනට කෙනෙක් බැචලර් එක කරලා මෙහෙම MSc කරන්න එන්න පුළුවන්. නැත්නම් බැචලර් එකක් හොයනවා වෙන්න පුළුවන්. මම හිතන්නේ අතන ලංකාවේ බැචලර් කරපු අය දන්නවා අපි තුන් කාමන් යුනිවර්සිටි එක කොහේ හරි යුනිවර්සිටි එකට දානකොට ප්‍රෝග්‍රෑම් සිලෙක්ට් කරපු විදිය. ඒ කියන්නේ අර විශ්වවිද්‍යාල ඇප්ලයි කරන ගයිඩ් බුක් එකක් තිබ්බා. ගයිඩ් බුක් එක බලලා දැම්මා. ඉතින් ඒ එහෙම දානකොට ඉතින් තියෙනවානේ විස්තර. ඉතින් මේක යාලා පොඩි මේක හොයාගන්න පොඩි ක්‍රම දෙකක් යෝජනා කරලා තියෙනවා. අතරම එකක් තමයි ප්‍රෝග්‍රෑම් එකකින් සෝරි ප්‍රෝග්‍රෑම් එක කියන්නේ අපි Tamanට අයිඩියා එකක් තියෙනවා කරන්න මොනවද සබ්ජෙක්ට් එක කොහොමද කියන එක ඒකෙන් හොයාගන්න පුළුවන් යුනිවර්සිටි එකක්. එහෙම නැත්නම් මේ අපි යුනිවර්සිටි එකක් දන්නවනම් කෙලින්ම ඒ යුනිවර්සිටි එකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉන්න පැත්ත බලලා. ඒ කියන්නේ ඒකට හේතු තියෙනවා පොඩ්ඩක් බලමු ඇයි කියලා එහෙම. හරි පොඩ බලමු මේක යන ප්‍රොසෙස් එක චුට්ටක්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු. සර්ච් කරන්න ඕනේ ඇත්තටම Google එකේ කොහේ හරි සර්ච් කරන ස්ටඩි ඉන් ඉටලි කියලා සර්ච් කරන්න. එහෙම සර්ච් කරපුවාම යාලා එනවා වෙබ්සයිට් ටික. මම ගන්න මෙන්න මේ තියෙන වෙබ්සයිට් එක ගන්නෙ. ඒ වෙබ්සයිට් එක අපි අරගෙන ගිහින් බලමු. බලපුවාම මේකේ තියෙනවා පියවර කිහිපයක් ඉතින්. නැත්නම් පියවර 10ක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි පියවර අපි මේ දෙකම අවස්ථා දෙක වෙන වෙනම සංසන්දනය කරලා බලමු. ඉස්සෙල්ලම කියනවා මේ මොනවද ස්ටඩි කරන්න කියලා ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ඒක යුනිවර්සිටි පැත්තෙන් සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් AFMA කියන විශේෂයෙන් මේ යාලා කියන්නේ ඔය කලාව පැත්ත ආර්ට් ඩාන්සින් ඒ වගේ පැත්තෙන් ගේන්න පුළුවන්. ඉතින් මේක තියෙනවා ඇත්තටම ෆිල්ටර් කරන්න ගොඩක් දේවල්. අපි නිකන් අපි එකක් බලමු සර්ච් කරන්න පුළුවන්. මේක රැන්ඩම් යන්න පුළුවන් නැත්නම් A to Z යන්න පුළුවන්. අපි සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරමු. මෙතන මෙයාලා දීලා තියෙන පළවෙනි එක කම්පියුටර් සයන්ස් පැත්ත. ඉතින් කම්පියුටර් සයන්ස් පැත්ත ගත්තාම මම ඒක A to Z ඒ කියන්නේ ෂෝට් කරනවා නම් පිළිවෙලට. ෂෝට් කරලා ඊට පස්සේ මේක අපිට බලන්න පුළුවන් මේක ඇතරම් ෆස්ට් ලෙවල් කියන්නේ මේ බැචලර් ඩිග්‍රී. ඊට පස්සේ සෙකන්ඩ් ලෙවල් කියන්නේ මාස්ටර්ස් එහෙම තමයි තියෙන්නේ. මම මාස්ටර්ස් වලට දානවා. මම ඉතින් ඉංග්‍රීසියෙන් නිසා ඉංග්‍රීසියෙන් උගන්වන ඩිග්‍රී තෝරනවා. මොකද ඒක අපිට ඉටාලියන් ලොකුට බැරි නිසා. ඉතින් සර්ච් එක ෆිල්ටර් කරලා බලපුවම ඕන් තමයි එන ප්‍රෝග්‍රෑම් ටික. ඉතින් බලා ගන්න පුළුවන් මාස්ටර්ස්. ඉතින් ඔන්න ඔහොම තමයි මේක තියෙන්නේ. ඉතින් ඔය ටික බල බල කාට හරි අයිඩියා ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් වලින් කොහොමද කියලා. ඉතින් පොඩ්ඩක් බලමු ඕන ෆිසිකල් සයන්ස් කියන ගොඩක් ලාල් මැත්ස් කරපු අය ලංකාවේ බැචලර් එකක් විදියට ඒ ලෙවල් වල මැත්ස් කරලා බැචලර් එක ෆිසිකල් සයන්ස් කියපුවාට අවස්ථාවක්. ඉතින් ඒකෙත් බලපුවම මොහොම තියෙනවා. ඉතින් ඕකේ ඕන්න බලමු ඕනනම් අපි බැචලර් ඩිග්‍රියක් දාලා බැචලර් ඩිග්‍රී එකට බලුවම ඉංග්‍රීසියෙන් කතා කරන ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ගන්න බැචලර් ඩිග්‍රී හොයලා බැලුවොත් ෆිසිකල් සයන්ස් කරපියන්ට ඉතාමත් අඩුයි. තියෙනව නැත්තේ නැහැ. ඉතින් පොඩි ප්‍රමාණයක් තියෙන ඉතින් අන්න එහෙම සිදුවීමක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් 3ක් නේ තියෙනවා 3යි. ඉතින් ඔය පොඩි ප්‍රමාණයක් තියෙන. ඉතින් එන්න පුළුවන් ඉතින් දැක්කනේ. බැචලර් පවා තියෙනවා සමහර යුනිවර්සිටිස් වල ඉංග්‍රීසියෙන් උගන්වන. හැබැයි ඒ වගේ ආවොත් ඉතින් IELTS කරලා එන්න වෙනවා. අන්න ඒකයි කේස් එක. MSc නම් තියෙනවා ඉතින් අතිපදම ඉංග්‍රීසියෙන් උගන්වන. හරි අපි ඊළඟට යමු ඊළඟ ප්‍රොසෙස් එක. ඉතින් ඒක තියෙන්නේ අපි ඉන්න ප්‍රදේශයත් තෝරලා ප්‍රදේශයට තියෙන යුනිවර්සිටි එක. ඒ කියන්නේ අපිට ඔය ප්‍රෝග්‍රෑම් එක වඩන්න නැහැ. අපිට ඕනේ
ප්‍රදේශ සහ යුනිසිටික විතර නම කියන යුනිසිටික නම ප්‍රදේශ නම එහෙම බලන්නවනම් අපට ගන්න පුලන් මම ඒක ඇතරම තෝරණ විදිගෙන යාල පොඩි ගයි උපදෙස් ටික දියා තියෙනවා එක මම තෝරගන්නවා මේ වෙනටෝ කියන රීජන් එක වෙනටකින රීජන එක නිසි කීපමති නත වෙනටකින් රීජන එකට අයිති වෙන්නේ ඔය වෙරෝනා හිට පාස වැනිස් පාදවාය වගේ ප්‍රදේශ අයිති වෙනවා ඉතින් ඒක මේ මම මේක යුනිසිට පාදවා කෙනෙ කලික් කල ගන්නවා එතන කලික්කර මත වෙබ්සයිට් එකට යාලා ලින්ක්ෙන් හදල තියෙන්නේ මේ තම යාල වෙබ්සයිට් නිසිට පාදුව කියනක මේ යුනිසිට දැන් ඇතම ඉතාලි දරන ගොඩක්ම යුරෝප යුනිසිටිවලට හම ලොකුම ප්‍රශ්න තම භාෂාව යාල වෙබ්සයිට් වැඩ කරන යාලගේ භාෂාව ඒ ඉංග්‍රීසි දාන්න ඕනි එතර මේක නති බැංගලිස් දාන්න සමහරකව ඉංග්‍රීසි මාරු කරගන්න හරි අමාරු හොයන්න ඉතින් ඒ හිද වඩා හොඳ මනිකම් පඩිට දෙයක් එකමට කරනවා වල වෙබ් බ්‍රව්ස එකට ඉන්ස්ටෝල් කරගන්න එක අඩෝන් විදිහට Google ට්‍රන්ස්ලේට හරමක ට්‍රන්ස්ලේට එකක් එතකොට ලේසි මොකද හේතු සමහරක් කලාට එයාලා ඉංග්‍රීසි දැම්මට මේ ඉංග්‍රීසි වලට මාරුවෙන්න සමහරක් යුග එතකොට ට්‍රන්ස්ලේට් එකක් දාගත්තොත් ලේසි මේක ඇතරම් මේ අප්ලයි කරන ප්‍රොසෙස් එක වෙන විඩියෙන් ගේන නමුත් මෙතන ඇවිල්ලා යුනිසිට පාදුවක සයින් යාල තියන ස්කූල් කහිපයක් යාල ස්කූල් විදිරන පැකල්ටි කියනවා සයින්ස් පැකල්ටිය තමයි මං ආවේ හරි අපි දැන් මේ මෙයාල මේ කියන්න මේ සිලෙට් කරගන්නේ දැ මේක සිලෙට් කරගන්න තිය අපි ඇතම නිසිට අපලයි කර නිසිට ඇතරම ගන්න පපිකේන් පි එකක් ගන්න සාමාන්‍ය රුපියල්ලින්ගතු දහදහක් ඒ ඩිපෙන්ඩනවා දහද විස්දහද තිස්දහද කිය නති අවමතින් දහදහක්වත් කියවන්න ඇති ඒබදිය ලොත අපට නිකා ලොතරයක් ගන්නවාගේ ලොතර ඔක්කොම ගන්නවා නිසිට ඔක්කොටම දාන්න බැහැනි දාන්න නිසිට කිහිපයක් තියෙන්ට බෑ එකක් හරි දෙකක් හරි ඒ එකක්කරි දෙකක්කර යුනිසිට තියෙනවනති යුනිසිටි වලට ගත්තහම එක තීරණය කරන කොහොමද හොඳම එකක් තීර හොයාගන්න කියන එකට පොඩි පදනවත් තියෙන් ඕනි එක අප පොඩි ගයි ෆැක්ට එකක් නොහයි අන්න ඒකන පොඩක් කතා කරමු හරි මෙම පලන එක තම්මයි තැන් වල් දැක් මහිතන්න අත ඉතාලියෙන් උගන්න බැචලස් ඉංග්‍රිශල් ගන්න බැචලස් තම පොඩි ප්‍රමාණය පිසිකල් සයින්ස්වල ඉතින් ඒවගේ ප්‍රෝගෑමික තෝරගන්න ඕන එක ලැංවේජ්ජ බලන්න ඕනි එක ෆක්ට එකක් එක එක කාරණයක් අපි යුනිසිටිකක් හෝ ප්‍රෝගෑමය සිලෙට් කරද්දි අනිකාරණය තමයි ද මෙතන දැන් අපි මෙම තව එකක් එත මෙන්ෂන් කරන්න ඕනේ දැන් කෙනෙක් ඇවිල්ලා බැචලයක් කරනවා කෙමෙශි එතකොට එමස එක කරන්න හරි කෙමේශි පාද කෙමේශි කර කෙනෙක්ට බැචල එක එයාට අන්න පුළන් පරස ගොඩක් වැඩි එමසකට එක නැද ඇතරම අපේ ලංකාවේ මැට්ස් අපි එලෙල්ලෝල බයෝකරපකෑන්ට විතර ඩොක්ට කෙනෙක්න්න පුළුව එතකොට මැට් කරපට ටාත් කරපයට ඩොක්ට කෙනෙක්වට බැහ කියනෙ අප තියෙන ලංකාව නමුත් මේ MSc PhD කියන කන්සෙප්ට එක ඇතුළේ අප ඩොක්ට කෙනෙකට ටර්න් කරන්න පුළුවන් අයි ඒවා ගෙසි නැතිනවා අපිතුම ආට සබ්ජෙක්ටයක් කරපට කවදවත් අපි සාමන් ලංකා ඇතුලද කියන ආට් කරන්න මෙයාට කොහොමද මේ අපි මොරටු වගේ ඉනිසිටිය කියලා අපි කම්පියුටර් සයන්ස් ඉංජිනේර කෙනෙක් නැත්නම් සිවිල් ඉංජිනේර කෙනෙක් වෙන්න බෑ කියන එක තියෙන්නේ. නමුත් එයාට මේක ටර්න් කරන්න ක්‍රම තියෙනවා. අන්න ටර්න් කරන්න ක්‍රම තියෙන කෙනා අපිට ස්ට්‍රීම් එක සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන්. ඒක MSc එකේ විශේෂත්වය. ඉතින් මම කියාවේ මේ කෙමිස්ට්‍රි කරා නම් එයාට කෙමිස්ට්‍රි කරලා අන්තිමට එයා බයෝ පැත්තට ටර්න් වෙන්නත් පුළුවන්. ඉංජිනේරින් පැත්තට ටර්න් වෙන්න පුළුවන්. කම්පියුටර් සයන්ස් පැත්තට ටර්න් වෙන්න පුළුවන්. ටර්න් කරන්න පුළුවන්. ඒ නිසා එයාලා අපේ මූලික ඩිග්‍රියට යන්න පුළුවන් ගොඩක් තියෙන MSc. ඒව තෝරගන්න ඕනේ. ඒක ඉතින් අපේ තේරීමිති අපේ සබ්ජෙක්ට් එක අපේ choice එකනේ. ඒක මම පොඩ මතක් කරේ එහෙම තියෙනවා ගොඩක්. උදාහරණයක් මම තව එකක් මෙන්ෂන් කරන්න. සාමාන්‍ය ඇස්ට්‍රොනොමි කියන MSc එකක් තියෙනවා ලෝකේ. ඒක PhD වේවා MSc වේවා. ඒකට යාළුවා ඉල්ලන්නේ මූලික ඩිග්‍රිය MSc කරන්න මූලික ඩිග්‍රිය physics ඊට පස්සේ computer science ඊට පස්සේ mathematics එහෙම නැත්නම් ඇස්ට්‍රොනොමිම බැචලර් කරලා තිබෙනවා. ඒ කියන්නේ බැචලර්ස් 3-4කම අවස්ථා තියෙනවා මේ ඇස්ට්‍රොනොමි PhD MSc වල. MSc වල නම් තව තියෙනවා. IT ඒ වගේ ෆීල්ඩුත් තියෙනවා. ඒ කියන්නේ ඇස්ට්‍රොනොමි නොවන බැචලර්ස් වලටත් opportunity තියෙනවා. එහෙම එකක් තියෙනවා. හරි. ඊළඟට කාරණය තමයි දැන් මේ යුනිවර්සිටි එකේ තියෙන recognition එකයි ranking එක. ඒ කියන්නේ ඒක තියෙන rank එක සහ එයාගේ තියෙන පිළිගැනීම සහ එතනේ තියෙන එක වෙන බලන්න පුළුවන්. මම හිතන වෙබ්සයිට් දෙකක් මෙන්ෂන් කරනවා. මේ මෙන්ෂන් කරන වෙබ්සයිට් දෙක
QS රෑන්කින් එක අනිත් එක ඇවිල්ලා ද යුනිසිටි කියන වෙබ්සයිට් එකේ තියෙනවා යුනිසිටි වෙබ්සයිට් දෙකේම ලින්ක් දෙක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන බලන්න පුළුවන් ඔය දැන් ඔය QS රෑන්කින් කියන වෙබ්සයිට් එක ගොඩක් ගන්න යාලා ඕවර්ऑल රෑන්ක් එකේ ඉන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා ස්කෝලර්ෂිප් දෙන ඒවා ඊට පස්සේ ටීචින් ඒවා රිසර්ච් කරන ඒවා හැමදේම ඇකඩමික් පැත්ත අර හැම ඕවර්ऑල් කතන්දරේම තියෙන QS වල අනිත් වෙබ්සයිට් එක ගොඩම කතා කරන්නේ රිසර්ච් ස්ට්‍රෙන්ත් එක ඉතින් ඒක බලලත් අපිට කෙනෙක් යුනිවර්සිටි ගන්න පුළුවන් අපි කැමති টপ යුනිවර්සිටි වලට යන්න කියලා හිතනවනම් මේකේ තියෙන යුනිවර්සිටි අරගෙනම දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ තියෙන යුනිවර්සිටි බැලුවා ඒකේ තියෙන කෝසස් බැලුවා ඒක කෙනා කැමැත්ත ඉතින් ඉතින් මම පොඩ්ඩක් දාන QS රෑන්කින් වල ටිකක් ඉහළ තියෙන යුනිවර්සිටි ටිකක් මම වේගෙන් දාන්න යන්න ඉතින් ඔයාලට පොඩ්ඩක් ID එකක් ගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගිහින් බලන්න පුළුවන් ඔයාලට ඇත්තටම මේකේ තියෙන දේවල් එකන ම පලවෙනි විස්සම දානවා මේක වෙනස් ඇතරම මේ මොහොත තියෙන එක නෙමේ වාල්ට ගිහි බලාදි වෙනස්වෙන්න පුළයිවා හරි ඊළඟට ගත්තොත් මේ භාෂා ගොඩක් වැදගත් ඉතින් මංහර පෙන්වා වගේ ඉංග්‍රීසින් තියෙනවා ගොඩක් හරි එතන භාෂාවද තන කේස තියන මේ සමරකනට IELTS වයව කරන්න යාලා අනිවාර්යම කෙන IELTS ඕනි කියලා සමරක්කනට IELTS වයව කරන්න පුළුව අපේ ලංකාවේ හරි ගොඩක් එවට පුළුවන් වැඩේ කරගන්න අන්නේක වාසය ඇතින් IELTS වයව කරන්න පුළුවන්ද බැරිද කියන එක හරියටම දැනගන්න වෙනවා ඒක හොඳට කියවන්න වෙනවා මම ඒකන පස් විඩියෝ කියන කොම වයව කරගන්න එක යාල මොකද කියලා තියෙනකල් තොර අයිඩියක් ගන්න පුළුවන්නේ ඒක බලන්න වෙනවා අපි කොච්චර හොඳ යුනිවර්සිටි එකක් තිබ්බම නැත දන්නේ නැහැ IELTS වයව කරගන්න එහෙම බැරි වුණොත් එතනත් එහෙනම් IELTS කරන්න ඕනේ එහෙමත් කරන්න දෙයක් නැහැ ඊළඟ එක මේක ගොඩක් වැදගත් ඉතින් ඇත්තටම ස්කෝලර්ෂිප් කියන එක මොකද අපිට ලොකු සල්ලිකාරයෙක් නොවන කෙනෙක්ට නේ මම මේ කතන්දරේ ගත්තොත් එයාට ස්කෝලර්ෂිප් සහ ටියුෂන් ෆී වේව් කරනවා කියන මාර වැදගත් ගොඩක් ඇවරේජ් අපේ ලංකාවේ වගේ රටකට මෙහි තියෙන පබ්ලික් යුනිවර්සිටි එකක ෆී එක වෙන්නේ MSc ඩිග්‍රී එක යුරෝ 2500ක් වගේ කියලා මම කලින් කතා කරා ඉතින් ඒක වේව් කරන්න පුළුවන් අර කියන වගේ මෙහි ෆුල් බ්‍රයිට් අතරම ෆුල් බ්‍රයිට් ස්කෝලර්ෂිප් කියලා USA වල තියෙන අතන ඒක නමින්ම තියෙන එක ෆුල් බ්‍රයිට් කෙනෙක් වුණොත් ඇකඩමික් වල බැචලර් එක එයාට නම් ගොඩක් වෙලාවට තියෙන ඔපචුනිටි ගොඩක් වෙලාවට මේ යුනිවර්සිටි එකේ ගවර්න්මන්ට් ස්කෝලර්ෂිප් ඊට පස්සේ යුනිවර්සිටි එකේ දෙන ස්කෝලර්ෂිප් සහ ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන ස්කෝලර්ෂිප් ඒ ඔක්කොම තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ ගොඩක් වෙලාවට හම්බ වෙනවා එහෙම නොවන කෙනෙක්ට අර අපේ තියෙන ෆැමිලි ඉන්කම් එක පෙන්නලා ඊසා කියන යාගේ මත ගන්න පුළුවන් මේ ස්කෝලර්ෂිප් එක රීජනල් ස්කෝලර්ෂිප් කියනවා මම කලින් වගේ කතා කරා ඒක ටියුෂන් ෆී අඩු කරගන්න පුළුවන් වේව් කරන්න පුළුවන් ඊට පස්සේ එකමඩේෂන් සහ කෑම ගන්න පුළුවන් ඒ වගේ කිහිපයක්ම තියෙන පැකේජ් එකේ ඉතින් යාළගේ එහෙම ඒ රීජනල් ස්කෝලර්ෂිප් වල මොනවද තියෙන ස්කෝලර්ෂිප් ගැන බලන්න ඕනේ ඉතින් අපේ ටියුෂන් ෆී එකවත් අඩුතරම වේව් කරන්න පුළුවන්ද බලන්න වෙනවා දැන් ඉතාලියේ ගත්තොත් ගොඩක් වෙලාට අර ලිවිං කොස්ට් එක ලොකු සෑහනාවක් නැහැ ඒ කියන්නේ ඒකට හේතුව දැන් මෙහි කෑම ගැන කියන්නේ මෙහා කෑම වලට වේදම් කරන කොස්ට් එක ටිකක් අඩුයි අන්න එහෙම කේස් එකක් තියෙන ඉතින් අර කතාවට කියන්නේ පාස්ටා පැකට්ටයක් කාලා වුණා ජීවත් වෙන්න පුළුවන් කියලා නිකන් සාමාන්‍ය පාස්ටා පැකට්ටයක් යුරෝ 1කට විතර වගේ ගන්න පුළුවන් තැන් තියෙනවා ඉතින් සාමාන්‍ය එහෙම ගත්තොත් ඒක කාලා තම්බන් කාලා ජීවත් වෙනවා කියන්නේ ඉතින් යුරෝ එකක් කියන්නේ ඉතින් රුපියල් 300 ගණන් ඉතින් රුපියල් වලින් ගත්තොත් ඉතින් අර එහෙම තියෙනවා ඉතින් ඒ කියන්නේ අඩු මුදලට පොඩක් කාලා බීලා ඉන්න පුළුවන් ඉතින් ඒ වාසී ඉතින් ලිවිං කොස්ට් එක හරි අතරම දැන් ඊළඟ කාරණා අතරම ලිවිං කොස්ට් එක ගත්තොත් මේ දැන් අපි මම අර වාට මතක අපිට අතන ඔප්ෂන් දෙකක් තිබුණේ යාළගේ එක ඔප්ෂන් එකක් තිබ්බේ යුනිවර්සිටි එකේ ස්ටේට් කියන්නේ ඉන්න රීජන් එකෙන් තෝරන්න පුළුවන් කියලා ඒක වැදගත් දැන් ඊට කලින් මම කතා කියලා ඇති ඉහළ රීජන් වල ඒ කියන්නේ උඩ හරිය තියෙන රීජන් ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔය ස්විස් ෆ්‍රාන්ස් බෝඩර් එකට කිට්ටුව තියෙන රීජන් වල ලිවිං කොස්ට් එක වැඩි මොකද ඒ හරිය තමයි ඉන්ඩස්ට්‍රියල් සෝන් එහෙම තියෙන්නේ සහ ඒ හරිය ටැක්ස් ගෙවනවා ඒව මේවා හරියටම කාරණේ පිළිවෙලට වෙනවා යට හරිය ඒව විශේෂම සිසිලිය සහ පාල්ලහැ වගේ ටිකක් ලිවිං කොස්ට් එක අඩුයි ඒ මැත්තේ ටිකක් දුප්පත් මිනිස්සු ගොඩක් එක්තරා විදිහට සරණාගත කඳවුරු තමයි මේ පැත්තේ තියෙන්නේ ඉතින් ලිවිං කොස්ට් ගොඩක් අඩුයි දැන් මෙහි අතරම ලිවිං කොස්ට් එක ගත්තොත් ගොඩක් ඉතින් ඉන්න තැනට තමයි යන්නේ ස්කෝලර්ෂිප් එකකින් කොහොම හරි වෙලා අපිට ඉන්න තැන හදාගත්තොත් වැඩේ ගොඩ ඉතින් කනවා කියන එකට වඩා ඉන්න තැන තමයි ගොඩක් කරදරේ තියෙන්නේ ඉතින් අර හිටියට පස්සේ ගමන් බිම වේදන් කියන යුනිවර්සිටි එකට පයින් යන දොරකින් හදාගත්තොත් හෝ ෆුඩ් බයිසිකලයක් ගත්තොත් ඒක ප්‍රශ්නයක් නැහැ යන ගමන් තත්ත්වය ඉතින් එහෙනම් ලිවිං කොස්ට් එක බලන්න ඉතින් අර මම උඩ හරිය වගේ රෑන්කින් තිබ්බට යුනිවර්සිටි එකේ ලිවිං කොස්ට් වැඩි
පල්ලහ සමරක් කලාට ගොඩ රෑකින් අඩුයි ලිවින් කොස්ට් අඩුයි. ඉතින් මේක ඇත්තරම ඒක පොඩක් බලන්න වෙනවා. ඉතින් අපිට ආවේ අඩුවියදමින් ඉඳලා අඩුවියදමින් කාලා අඩුවියදමින් ජීවත් වෙලා යනවාද කියන එක බලන්න වෙනවා. ඒ කියන්නේ කොහොමත් ඒක ඕනම රටක උනත් අර නගරාසන්නව තියෙන ප්‍රසිද්ධ يعني හැමෝම එකතු වෙලා ඉන්න තැන්වල ලිවින් කොස්ට් වැඩි. අනිත් පැතිවල ලිවින් කොස්ට් අඩුයි ඉතින්. අනිත් එක මේ පාර්ට් ටයිම් ජොබ් හොයා ගන්නවා කියන එකේදීත් වැදගත් කේස් එකක් තියෙනවා. ඉතින් අයපාරක් මිනිස්සු කරනවා. ඉතින් සාමාන්‍ය අර ඔය ඉන්ඩස්ට්‍රියල් සෝන් තියෙන රීජන් තියෙන විශේෂයෙන්ම අපි ලොකු නගර ඉන්දශය සෝනි තරම ලොකු නගරගත්තුර මෙහ මිලාන් රෝම් වගේ ගොඩ ලොකු නගර ඒ වගේ පටයිම් හාගන්න කෙනක ලේසි ටික සහ අන්ත ඉන්ට්‍රශල් සෝන් සාමානය ගොඩක් කලාට ඒත් මිලාන් වගේ මති මිලාන්න උඩහරි රීජන් ගොඩක් කලාට පාටයිම් හාගන්න ලේසිති කරනවන කාට හරි නමුත් ඔය ටිකක් පල්ල හැටවන ටිකක් පාටයිම් එහෙ තියෙනවා මෙහෙම හැවුත් තියෙනද නිසිමය විදිහට පාටයිම් කරන ඔපිසිලි මෙහැල් අයිඩිය අපි අයිඩිය කියලක තම අඩියම අපි කියන රෙසිඩන්ට් පමිට කල රෙසිඩන්ට් පමිට තියෙන්න්නවනේ නමුතින් සමහරක් කලාට අපේ ලංකායි කට්ටීතින්ගේ ඉන්න නාපකට යාලා කරන පොඩිපට බිස්නස එකකි වට ජොයන්ලා හෙම කරගන්න පුළුවන්ද අයිඩ නැතුව ඉතින් ඔය විශෂම ලංකාය විතරනම යට පැතිවල පහල් රීජනවලතින් එහෙම පොඩි චාන්සකත්තිය නැති අයිඩ කෙසේ යුතත් පොඩි ශේපයක් දාගන්න නමුත් උඩ රීජි නොල්න හරි අමාරු ඉතින් හෙම පාට්ටම්වා ගන්ඩේ අයිඩ නැතුව ඉන්ඩස්ශියල් සෝන් එහමනැත්තල් ලොකු සිටිස් වල ඔපචුන්ටි වැඩි පාට්ටයි අනිතේ වගේ අඩුයි සා පල්ල රීජන් වගේ ගත්තොත්තේ කන්නේ ඒවගේ කියන එක ඉතින් අර පාට්ටයිම් වලට හ ගොඩ සරනාගත බූමි දේහිද ඔය ඩොමස්ටික් එක ගෙවල් වැඩ තමයි ගොඩත් තිය ඉතින් ඒවගේ මුණමුණ හරි හාගන්න පුළුවන් ගෙවල්ලත් පතු ගන්න ඒවගේ වැඩ පල් හැසෝන් එකට උඩ සෝන එක කර්මාන්ත ශාලවල වැඩ කරන්න ඉතිහෙම තියෙන ඉතින් අර පාට්ටයිම් ගත්තතින් කර්මාන් ශාලාවල ෆුල්ටයිම් කරන්න හිද ති එක්තරාවිදිකට පල්හ සෝන්නලති පාටයිම් හොඳයි කියලා තිතන එක මගේ අඩියෙක් ම ඉගෙන අත්දැකින්න හැ නමුත් මගේ දන්නද හල තියන්ති ම විෂයා කරේ ඉතිං ඔහොම කාරණටිකක් තියෙනවා ඇතර මේලාක කෙනෙක් ඇතර මෙන්නේ ඇතරම ඉගෙන ගන්න රිසර්ච් කරන්න එක එහෙමන ඔය රෑංකින් බහපුගතුවත් නෙමේ කෙලින්ම තමන් ගැලපෙන තම ලයිඩ එකක් තියෙන් නොන එහෙම කෙනෙක්කන මම කරන්න කෙමේශි ම කරන්නේ සයිකල් ම කරන ඩන්සි ම කරන කොමික් සයින්ස් ම කරන මොකක්ද කියන අයිඩික තියෙන එක යාට ලොකු ටාගට ඇතින ලොක ්‍රීම ගත්තින හෙම කෙනෙට ඇතරම යාගට සමරකට එන්න මේ ඉතාලිය මෙසේ කල වෙන කොහැර පිඩිකට ජර්මන් වගේ හෝකොහ යන වෙන්ඩ පුලො එමත රස්මස් කලම ප්‍රෝගෑම් එතන ඒකෙම ඉතාලියට ඇවිල් ඉතුර මාසහම වෙන නිසිටිවල වෙන රටවල ගෙවන වෙන්න පුලො ඒය ලොකු ්‍රීම ඇතින කෙනෙක් අන්න හෙම කෙනෙක්න අනිවාරම ප්‍රෝගෑම හොලන්නවන් තමගේ රිසර්ච් එක සහ මේක අනාගතය කොහොමද කියලා එක ඇනද සමහරක් නිසිටි ගත්තොත් ඒ යාලග තියෙන රිසර්ච් නැහැද අපිෙනවා කරන්න මේ ඕගනික් කෙමශි ගත් ඕගනික් කෙමශි කරන කෙනෙක් කෙනවා කියලා එක කෙමශල එක කොටසක් ඕගනික් කෙමශවල යා කැමති කාබන් සහ ඔක්සියන් ගෙන රිසර්ච් කරන්න කාබන් සහ ඔක්සිජන් ගෙන තින රිසර්ච් තියෙනවන ඔයා එන්න හදන නිසිටිය එක නැතිවෙන්න පුළුවන් එක තියෙන්නේ ගොඩක් කලාවට රෑකින් අඩුම එකක් වන්න පල රෑකි වැඩිම එකක් වන්න පල කොට ඒව ගෙන හන්න පොට එක ඩීප් එක සර්ච් කරන්න ඇති අර එහෙම එකක් තියෙනවාති සහ දැම් මේ අපි ඒක කරල දැන් අපිතම කෙනෙක් මෙහ කෙනෙක් ඇමතම මෙස්සේකෝ බැචලකරන මුදල් සේම පරමාන්තය නැතු ඇත් එනක මේ එනකම් පාටයිම කල්ලා කිය කරවල ගෙදරත්තල එහෙම වෙන්න පුළුව නමුත් කෙනෙක් අනාග තොප චුටිය කෙන ම ඇබෙල්ලා හවල් ලැබෙකට යන හවල් ලැබෙක මෙ මෙහම වැඩ කරම මේ ලොකු ප්ලෑන් කරන කෙනන්න එක මාට බලන එක යාල රිසර්ච් අවට්පුට් එක යාලග රිසර්ච් වල කොච්චර ග්‍රාන්තියනවද ඒව බලන්න ඕනේ මොක දැවිල කෙනෙක් පීඩිකක් වගේ කර වෙනකම් කරන වනගතකොට රිසර්ච් ග්‍රාන්් නැත්තන් යාට එතින හ ගමන හරි අමාරුන ඒව ගොඩක් බලන්න රිසර්ච් ග්‍රන්ට් එක මොනවදයාලක ටෙන්නේ රිසර්ච් එවති වෙබ්සයිට වල කියල තමන්ගේ ඩිපාර්ට්මට එක කියලා ඩිපාර්ට්මට එක තියෙනවා මං ඇතන් පොඩි එක්සාම්පල්ලය කරන්නවා බලන විදිගෙන තොට අයිඩිය ගණඩ පුළුවන් ඊළඟ වැදගත්ම කාරණය හැමෝටම තියෙනවා ඩෙඩ්ලයින් ස ටයිම් ලයින කදාගන්න මේක එක වෙබ්සයිට් බල්ල එහම නොනොත් අපට අමතකොන එක අපට දාගන්න රිමයින්ඩයක් දාගන්නවා ඒ ටයිම එකට අමතකුණු තව අවුරුද්ධ බලන් ඉන්නවා නැත්නම් මේ එකන ඒ ටයිම එක දාගන්නවන කාලයක් ඉන්නන තව එක හේසක දම උදාහරණය දාල්තින මේ යුනිපීඩී කියන එකේ මේ යුනිසිට පාදවා කියන එක කෙමෙශ්ි ඩිග්‍රේට අදාළුව ආල්ට පේනවා පෙබරවාරි දෙවිනිදා තම යාලගේ සයිකල් එක ඉවර වෙන්නේ
මෙම යාලගේ සයිකල් තුනක් තියෙනවා සයිකල් තුනෙන් පලනි ඇතම ඕන කෙට ඕපන එක දාන්න පුළුවන් නන් EU අයට එක යුරෝප අනුවන අයට දෙවනි සයිකල් එකනුත් නන්නේ EU අයට චාන්සක තියෙනවා ඒ ගොඩත් තියන්නේ මේ යුරෝප් අයට තියෙන EU අයට තුන්ගනි සයිකල්ල කෙලීම මේ රටේ අයසාහ අය විතර යාලට විතර යනි ඉන්ට්‍රේශල් ස්ටුවන්ලට නැහැ ඉතින් මෙතන පෙබරවා දෙකව පොඩ හරි බලන්න ටයිම එක නාන්නවා එම ලේට සම්මිසන් කොම ලේට සමිසන් අන්න බැහැ මේ සමහ ඩොකම ලේට අප්ලව් කරන්න පුළුවන් විශම ඉංගලිස් වගේවා අනි තෙවන ඉතින් සමිට කල තිය නොන එක පපිකේෂන් පියකම ගෙවල තියෙන ඕන ඉතිං අනි පැතර ගත්ත මොනවදෝකේ අර ස්කොල්ශිප් ගන විශේෂම අරම් කියෙනවාගේ කවට හරි ඔන්න ඩිපාර්ටන් ස්කොල්ශිප් ඉට පස්සේ යුනිසිට ස්කොල්ශිප් ඒවගේ ස්කොල්ශිප්වල්ට ටාගට් කරන්න ඔන්න අනිවාන කලින් දාන්නනවා සහ ඔය ගොඩක් ඔය හොස්ටල් ඔපචුන්ටි අනම් මනන් දේවල්ටික හදා ගන්නවන තමන් මේ කලින් දාන්නන පලිනි සයිකල්ල එකෙන්ම නැත්න අමාරුන මොක හේතු දෙවනි සයිකල්ල එක කරන්න පලිනි සයිකල්ලෙන් දාලා අපි ඔෆ එක ඇප්සෙට් නොකරලා වේකසි තියනවන තම දෙවන මේ සයිකල්ල කෝපන ගොඩක් කලාට සිටිස්වල එතකොට අරනිකන් කියන ෆස් කම්ෆස් කියන කතන්දරේ එක් මේ කොමත නිසිටල් තියෙන ඇතන ෆස් කම්පස් කියන එක මුලිම දානෙක් තමයි හොඳ පලනි සයිකල් එකට නැත්තයිති අපරාධ හරි ඉතින් ඇතරම ඔයිටික තමයි මට කියන්න තියෙන ඉතින් ඇතරම් ඩෝන් මිස් ඩෙඩ්ලයින් වගේ ඉතින් ඩෝන් මිස් අපිත එක නැදලයින්ද ඉතින් අපිව සප්‍රයි කරන්න කිය නවතිල්ලනවා ඉතින් මේ මේකින් මෙතන ඉවර කරනවා වල මොහරි අදසත්තින වල් අවශ්‍ය දෙයක් තින අපට පල්ලන් කමෙන්ට් කරන්න එන හැමෝටම සුබ දවසා